जमीयतुल उलमा संविधानයේ හම්බන්තොට දිස්ත්‍රික් සභාපති අෂේක් අර්කම් නූර් ආමිත්මානන් ඔබ හැමතුයි. තවත් කරුණු කාරණා සිත තුළ ඉපදුනත් කියන්නට මේ මොහොතේ ඒ කියන්නට කාලය නෙවෙයි අපි ලබා දිය යුතුයි. අද දේශකයන් මේ ස්ථානයට පැමිණි දේශකවරුන්ට ඒ අවස්ථාව උදා කරන්නට ඕනේ. ඒ නිසා වෙන්මයි අපි ඉක්මනින්ම ඊළඟ දේශකයන්ට ආරාධනා කරන්නේ. ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ පිළිගැනීමේ කතාවේදී අමීන් මහතා කිව්සේම බොහෝ අවස්ථාවන් වලදී මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ආගම ධර්මයේ පිළිබඳව මන අවබෝධයකින් යුතුව හඬක් නගන්නට අපි සමග එකතු වන ඉතාමත්ම සහෘද ගෞරවයට මුස්ලිම්වරුන්ගේ පාත්‍ර වූ ගරුතර ස්වාමීන් වහන්සේටයි අපි දැන් ආරාධනා කරන්නට සූදානම් වන්නේ. සබරගම විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිරනායක හිමිපාණන් වහන්සේටයි මේ ගෞරවනීය ආරාධනය ඔබ මතන්නට අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේ. මා සංඝයාවන්ත පියතුමනි මෞලි වරුනි මාතුනි මයිතාම සන්තෝෂ වෙනවා අද මේ සංඝයායාමේ සංවිධාන රාජ්‍යයක එකමුතුවෙන් අද මේ ස්ථානයේ පවත්වන මේ රැස්වීමට සහභාගී වෙන්න ලැබීම ගැන මුළු මහත් මුස්ලිම් ලෝකයේම සංවේදී බවට නැත්නම් කලමිලි ස්වභාවයකට වේදනාවකට පත් වෙලා ඉන්න අවස්ථාවකයි අපි මේ එකතුව කතා කරන්නේ. අපිට මුස්ලිම් හදවත්වල ඇති වෙලා තියෙන දුක වේදනාව අපිට හොඳට දැනෙනවා. මොකද අපි ආගමික නායක. අපේ ආගමික නායකයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපේ තුළ තියෙන ගෞරවය, භක්තිය, විශ්වාසය යම්සේද නබි නායක කියන ඒ උතුමාණන් පිළිබඳව ඔබ හදවත් තුළ තියෙන හැඟීම, දැනීම, කැක්කුම කොච්චරද කියලා අපිට හොඳට දැනෙනවා. එනිසා ප්‍රථමයෙන්ම මේ මුස්ලිම් ලෝකේ ජනතාවගේ හදවත් තුළට ඇතිවෙච්ච මේ වේදනාව, දුක පිළිබඳව අපේ බලවත් සංවේගය මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම සිහිපත් කරන්නට කැමතියි. මේ ලෝකේ හැම ආගමික නායකයෙක්ම විමුක්තිය සුදසා පොදු ජනතාවගේ අහිංසක දුගී දුප්පත් ජනතාවගේ විමුක්තිය සඳහා ජීවිත කැප කළ උතුමෝ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අරගෙන බැලුවත් උන්වහන්සේ මුලපටන් අග දක්වාම මේ රටේ අසාධාරණයට කැප වෙච්ච, යොමු වෙච්ච, පීඩනයට පත් වෙච්ච ජනතාව වෙනුවෙන් තමයි උන්වහන්සේ ක්‍රියා කළේ. උන්වහන්සේගේ දර්ශනය, උන්වහන්සේගේ දේශනය, උන්වහන්සේගේ කැපවීම සිද්ධ කළ තියෙන්නේ ඒ ජනතා විමුක්තිය උදෙසා. එහෙම නැතුව තමන් සතු සැප සම්පත් සියල්ල අත්හැරලා දාලා, රජ සත සැප අත්හැරලා දාලා පොදු ජනතාව අතරට පත් වෙලා ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් තමයි එදා බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළේ. ක්‍රිස්තුස් වහන්සේ ගැන බලන්න. ක්‍රිස්තුස් වහන්සේ ජීවිතේ පුද කරන්නේ කා වෙනුවෙන්ද? අසාධාරණයට විරුද්ධව. එදා බලගත්තු බලකාමීන් දුගේ දුප්පත් ජනතාව පෙළඹෙමින් සිටින අවස්ථාවක ඒ අහිංසක ජනතාව වෙනුවෙන් කතා කළේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ. වහන්සේට ඕන කළේ ඒ අසාධාරණයට ලක් වෙලා ඉන්න දුගී දුප්පත් ජනතාවට සාධාරණයට උදාරන්න, ඔවුන්ටත් මිනිස් අයිතිවාසිකම් ලබා දෙන්න, මිනිසුන් හැටියට දෙපයින් නැගී හිටින්න අවස්ථාවක් සලසා වහන්සේ යන මග දැකපු ඒ බලගතු ධනපති බලකාමී කලේ මොකද්ද? එතුමාව විනාශ කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම. ඔවුන්ගේ ගසාකෑම, සූරාකෑම
සදාකාලිකව පවත්වාගෙන යාමට අවස්ථාව නොවන බව කල්පනා කළෙන් ඒකට විරුද්ධ බලවේගයක් ගොඩනගෙනවා දැනිච්ච සැලකින් වුන් කලේ මොකද්ද? ඒ ශ්‍රේෂ්ඨ නායකයා, ඒ ශ්‍රේෂ්ඨ උතුමා, ඒ ශාස්ත්‍රවරයා ඝාතනය කරන්න. මේ මිනිස් ලෝකේ මනුෂ්‍ය ලෝකේ තාම සංවේග ජනක අන්දමට ඒ ශ්‍රේෂ්ඨ නායකයාට කරපු හිරියරය, පීඩාව, මරණය ප්‍රත්‍යපු ආකාරය අදත් අපිට මහා වේදනා සහගත තත්ත්වයකින් අපි සිහිපත් කරන්නේ. මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න. මොහබ්බත් නබි නායකතුමා මම හිතන්නේ මේ ප්‍රථමයෙන් මතක් කරන්න මේ පුංචි පොත. මේ පුංචි පොත පාතටපත් වීම ගැන මම හරි සන්තෝෂ වෙනවා. ආරාධනා කරනවා මේ පුංචි පොත සිංහලටත් පරිවර්තනය කළා ජනතාවටපත් කරන්න. මොකද්ද මුස්ලිම් සංස්කෘතිය? මොකද්ද මොහබ්බත් නබි නායකතුමාගේ අධිෂ්ඨානය, දර්ශනය, කැපවීම? එතුමා මේ ලෝකයට පහළ වුණේ මොකක් සඳහාද? මේ ලෝකයේ දුකී දුප්පත් ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් එතුමා ක්‍රියා කළේ කොහොමද? මේ ශ්‍රේෂ්ඨ නායකයා මොනතරම් අද කෝටි සංඛ්‍යාත ජනතාවගේ සදාදරණීය නායකයෙක් බවට පත් වෙලා ඉන්නේ. අදත් එතුමාට අපහාසයක් නින්දාවක් කරනකොට ඉවසා දරාගතව නොහැකිව ජීවිත පරිත්‍යාග කරන්නේ ඇයි කියන එක අපේ රටේ ජනතාව දැනගන්න ඕන. අද පාකිස්තානය ආදී රටවල් වල කී දෙනෙක් ජීවිත පරිත්‍යාග කළා තියෙනවද? එතුමාට කළ මේ අපහාසයේ විඳ දරා ගන්නට බැරුව මුළු මහත් මුස්ලිම් ලෝකයේම කලබිලා අද මහපාරට බහලා මේ ක්‍රියා කරන්නේ. මේ ශ්‍රේෂ්ඨ නායකයාගේ තිබිච්ච උදාර සංකල්ප, ඒ සංකල්ප වලට එතුමාගේ චරිතයට කරන නිගාව ඉවසා දරා ගන්නට බැරුව. ඒ තරම් හදවත් තුලට කිට්ටු වෙන්න නායකයෙක්, ඒක තමයි නියම නායකත්වය කියලා කියන්නේ. ඒක නායකත්වය කියලා කියන්නේ. හොඳ තරම් අද මුස්ලිම් ජනතාව තුළ තියෙන මේ විමුක්තිකාමී හැඟීම් පමණක් නෙමෙයි අද දියුණුව ආගමික ශික්ෂණය මම හිතනවා කිසිම ආගමක නොමැති තත්ත්වයට ආගම අදහන්න, ආගම ඇදහිීම පිළිබඳව ලබා දී තියෙන ආදර්ශය දවසකට කීපවරක් මොන රාජකාරී තුලත් මොන වැඩ තිබුණත් අපේ බෞද්ධ ආගම, බෞද්ධ සමාජයේවත් නෑ ඒ ලක්ෂණේ. ඒ තරම් හැඟීමකින් මොන තරම් කෝටි සංඛ්‍යාත ජනතාවක් එතුමා මේ විදියට ශික්ෂණයට පත් කරලා තියෙනවද කියලා එකයි එයින් පෙන්වුම් කරන්නේ. අහිංසක, අහිංසාවාදී, සාමය, මුස්ලිම් කියන්නේම සාමය, අහිංසාවාදී, පරෝපකාරය, අදිත් එක කැපවීම තමයි එතුමාගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම. අපේ අමින් මහත්මයා සඳහන් කළ අන්දමට තමතුමාගේ යන්නේ ජනතාව දැනුවත් වෙලා තියෙනවා නම් ඒ ජනතාව ඒවා අනුගමනය කරනවා නම් අද මේ දුගී දුප්පත් භාවයේ කියන එක ලෝකෙම තුරන් කරන්න පුළුවන්. ඒ ඉගැන්වීම ඒවට යොමු වෙනනම් හැම ජන කොටසක්ම එතුමාගේ මේ ඉගැන්වීම් ඉගෙන ගන්න ඕන. ඊට අනුකූලව තමන්ගේ ජීවිත ප්‍රතිපදා සකස් කරගන්නටත් අවශ්‍යයි. ඉතින් බඳු ශ්‍රේෂ්ඨ නායකයෙක් මොහබ්බත් නබි නායකතුමා. එතුමා අන්‍යයන්ට ගෞරව කළ කෙනෙක්. අන්‍යයන් කෙරෙහි පුදුම ගෞරවයක්. එතුමා රැස්වීමක සිටින අවස්ථාවක ඒ රැස්වීම ඉදිරියේ ගිය මලමිනියක් ගෙන යනවා දුටු එතුමා වහාම ඉඳගෙන හිටපු ආසනෙන් නැගිටලා ගෞරව දක්වා. එතුමා දැන හැඳිනගත්ත කෙනෙක් නෙමෙයි.
මේ යා ගිනියන්නේ මගේ ජාතිවරයෙක්වත් මම දන්න කියන කෙනෙක්වත් නෙමෙයි. නමුත් අන්‍යයාට ගරු කිරීම කියන එක කොයි තරම් උදාර අන්දමින් මේ නායකයා අනුගමනය. ඒ සමාජයට දීපු ආදර්ශය. අන්‍යයන්ට ගරු කරන්න. අන්න ඒ ඉගැන්වීම් නොදන්නකම නිසා තමයි මේ ශ්‍රේෂ්ඨ නායකයාට උපහාස කරන්නට මේ වගේ චිත්‍රපටි නිෂ්පාදනය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. මේ චිත්‍රපටිය හුදු අපි නායකතුමාට කරන අපහාසයක් පමණක් නෙමෙයි. මේක මුළු මහත් මුස්ලිම් ලෝකයටම කරන අභියෝගයක්. නැතිටයි මම දකින්නේ. අද අධිරාජ්‍යවාදී බලවේග හොඳට තේරුම් ගන්න ඕන කරුණ තමයි මේ අපි කවුරුත් බොහෝ දෙනාට වැටහිලා නැති කරුණක් මේකයි මුස්ලිම් ලෝකයට. අද මේ මුස්ලිම් ලෝකයේම අද කෝටි සංඛ්‍යාත ජනතාවක් අලුතෙන් බිහිවෙන රට රාජ්‍ය පවා තම ආගම ධර්මයේ හැටියට පිළිගන්නේ මුස්ලිම් ලෝකය. අද ඒක නිසා ලෝකේ බොහෝම බලවත් ජාතියක් බවට පත් වෙලා තියෙනවා මුස්ලිම් ලෝකය. මේ තත්ත්වයේ නොයවසන අධිරාජ්‍යවාදී බලවේග මුස්ලිම් ලෝකය මැඩපවත්තන්නට මෙල්ල කරන්නට විවිධ ක්‍රම විදි ප්‍රයෝග කරනවා. ඇමරිකාවේ ලෝකාධිපත්‍යය රැකගන්නට ධනවාදී ඒකාධිපතිත්වය ආරක්ෂා කරගන්නට අනේ සියලුම බලවේග මැඩපවත්තන යුගයකටයි අද අපි පත් වෙලා ඉන්නේ. මේක නොදන්න බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ඩොලර් වලට කෑදරකම් දක්වන මුස්ලිම් ලෝකයේ ඇතම් කොටස් අනුගමනය කරන ප්‍රතිපත්ති නිසා අද මැද පෙරදිග රටවල් විනාශය කරා ලක් වෙනවා. අද මේ ඇමරිකාවේ අධිරාජ්‍යවාදයට රිංග ගන්න බැරුව ඉන්නකොට රටවල් වලට උන් කරන්නේ මොකද්ද? අභ්‍යන්තරයේ අර්බුද ඇති කරනවා. ඔවුන්ගේ ඩොලර් දීලා දුප්පත් මිනිසුන්ට ඩොලර් අලෙවි කරලා ඒ ඩොලර් මගින් සංවිධාන ගොඩනගලා රටේ අභ්‍යන්තරය අවුල් බවට පත් කළා. අද සිරියාවේ ඇති වෙලා තියෙන්නේ මොකද්ද? අවුරුදු ගණනාවක ඉතිහාසයක් සංස්කෘතියක් මුස්ලිම් ලෝකේ මොනතරම් ඓතිහාසික සංස්කෘතියක් ඇති බලවත් රටක් හැටියට සිරියාව පැවතුනේ. අද මොකද සිරියාව එකම ලේවිලක් බවට පත් කරලා මොකද වෙන රටවල් වලින් ගිහිලා ගහලාද මේ කරන්නේ නෑ. අභ්‍යන්තර අවුල් ඩොලර් වලට එක කල්නායමක් ඒ ඩොලර් වලට අබ්බැහි වෙච්ච මුස්ලිම් ජාතිකයින්ට තේරිලා නෑ තමන්ගේ ජාතිය, තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ නායකයා පිළිබඳ හැඟීම උන්ට නෑ. ඒවා තිබුණා නම් කවදාකවත් මේ ඩොලර් වලට තම ආත්මය විකුණන්නේ නෑ. අද මුස්ලිම් ලෝකේ ප්‍රබල රාජ්‍යයන් ගණනාවක් අද වැටිලා තියෙන්නේ මේකයි. ඒවා බලහත්කාරයෙන් අභ්‍යන්තර අවුල් ඇති කරලා ඒ තුල තමන්ට ඕන කරන ඉත්තන් වල බලයට පත් කරලා ලෝකාධිපත්‍ය රැක ගන්නට ඇමරිකාව උත්සාහ ගන්නවා. ඒ මැද පෙරදිග තියෙන ආර්ථික සම්පත තෙල් බලය තමන් දතු කර ගන්නට දරන මේ වෑයමට තාම අවාසනාවන්ත ලෙස අපේ මුස්ලිම් ලෝකය යට වෙලා තියෙනවා. මේක තේරුම් ගත්තා නම් මේ තේරුම් අරගෙන මැද පෙරදිග සියලුම මුස්ලිම් ලෝකය එක්සත්ව නැගී හිටියලන් අද මුන්ට මේ චිත්‍රපටි හදන්න ලැබෙන්නේ නැහැ. අද මේ නින්දා අපහාස විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. අද විවිධ ක්‍රම බලන්නේ එක් අතකින් මේ විදිහට යුද බලය යොදලා, අවි ආයුධ බලය යොදලා
මුස්ලිම් ලෝකයේ මැඩපවත්තල්ලට එක පැත්තකින් ගල් අතර තවත් පැත්තකින් මේ කලාකෘති නිෂ්පාදනය කළා මිනිසුන්ගේ මනස ලෝකයේ මනස වෙනස් අතකට යොමු කළා මුස්ලිම් ජාතිය කෙරෙහි නබි නායකතුමා කෙරෙහි ඒ චරිත ඝාතනය තුළින් පිළිකුලක් ඇති කරන්න දරන තාම නිර්දිෂ්ට වෑයමක් හැටියටයි මම මේක දකින්නේ. දෙපැත්තකින් ගහනවා. ඒක තේරුම් ගන්න. අපි තේරුම් ගත යුත්තේ මේ ටික. අපිට දෙපැත්තකින් ගහනවා. බලය, දේශපාලනය, ආර්ථිකය මේ සේරවෙක් සත් කරගෙන රටවල් කොල්ල කෑමේ ව්‍යාපාරය කාටකින් ගෙන යන අතර තවත් පැත්තකින් මිනිසුන්ගේ මානසිකත්වයේ බිඳ දමන්න. නබි නායකතුමා තුළ තියෙන ගෞරවය, භක්තිය, විශ්වාසය මේක නැති කරපු දවසට ඔක්කොම ඉවරයිනේ. නබි නායකතුමාත් කරේ අද ඔබතුමාලා තුළ තියෙන මහා අති මහත් ගෞරවය අද ජීවිත පූජා කරන්නේ ඇයි? එතුමාට තියෙන ගෞරවය නිසා. එතුමාගේ චරිත ඝාතනය කරලා මේ මනුස්සයා මේ උතුමා මහා කිසිම වැදගත්කමකට නැති මනුස්සෙක් බවට පත් කරලා මට මේ චිත්‍රපටිය නරඹන්න හම්බුනේ නැහැ. නමුත් එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරු තමයි පත අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ඇත්තටම මම අහලා තියෙන්නේ එතුමා තාම මේක නරඹපු අය කියන්නේ තාම දුක තුමාගේ චරිතය ගැන අපි අහලා කියලා අපි දකින්න දර්ශනය මත ඉතනකොට මහා අනාචාරි බොහොම පිළිකුල් සාගත චරිතයක් මවාපාන්න තමයි මේගොල්ලෝ උත්සාහ කරලා තියෙන්නේ. මේ මොකක්වත් නෙමෙයි. මේක තේරුම් ගන්න ඕන අපි මේ මුස්ලිම් ලෝකයට එරෙහිව යන බලගතු ව්‍යාපාරයක් විනාශ කරන්න. ඉතින් මේක තේරුම් ගන්න නිසා අපි කවර හෝ ආගමකට නින්දා අපහාස කිරීම වැරදි ක්‍රියාවක්. හැම ආගමකටම අද මුස්ලිම් ලෝකයේ අතිමහත් ගෞරවයට පත් ලැබෙන නායකතුමා මේ විදියට නින්දාවට අපහාසයට ලක් කරන්න වගේම හෙට බුදුහාමුදුරුවෝ නින්දාවට අපහාසයට ලක් කරන්න පුළුවන්. ඒවයි යම් ලක්ෂණ අපි දැක්ක පසුගිය තාලවල උන්වහන්සේගේ රූපය යම් යට ඇඳුම් වලට පවා මාපාලා අපහාසයට ලක් කරන්න ක්‍රියා කරපු ආකාරය. ඒ වෙලාවේ බෞද්ධ ලෝකයේ කලබිලා ඒකට විරෝධය පළ කළා. අපිත් විරෝධය පළ කළා. ඇෆ්ගනිස්තානයේ බාමියන් වල පැවතිච්ච ලෝක උරුමයක් ලෙස සලකපු බුද්ධ ප්‍රතිමා අන්තවාදී මුස්ලිම් කල්දායමක් විනාශ කරන අවස්ථාවේදී අපේ හදවත් වලටත් ඇති වුණේ ඒ වගේ වේදනාවක්. අපි ඒ වෙලාවෙත් බෞද්ධ ලෝකයේ ඒ පිළිබඳ විරෝධය පළ කළා. ඔය හැම ආගමකම හැම ජාතියකම ඔය විදිහ අන්තවාදී කොටස් ඉන්නවා. ඒ කොටස් විවිධ දේ කරනවා. ඉතින් එකක්වත් අපි අනුමත කරන්නේ නැහැ. සියලුම ආගමික නායකයන් ආගමික ශාස්ත්‍රවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන. මේ ලෝකයේ සාමය සමාදානය සංහිඳියාව පවතින්නේ මේ ආගමික නායකයන් ලෝකයට ලබා දීපු දර්ශනය මත ඉගැන්වීම මත. අද ලෝකයේ තියෙන මේ මහා බලගතු රාජ්‍යයන්ගේ පරමාණු බෝම්බ වලින්වත් ජලකර වලින්වත් අවි ආයුධ වලින්වත් බලකාමයක්වත් ලැබෙයි ලෝක සාමය අද පවතින්නේ මේ ශාස්ත්‍රවරු මේ ලෝකයට දීපු පණිවිඩය මත ඇතිකරත ශික්ෂණය නිසා. අද ලෝක සාමය පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ ලෝක සාමය උදා කළ මේ උදාර ශාස්ත්‍රවරුන්ගේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි. අනාගත ලෝකයේ සදා අනාගත ලෝකයේ සාමය සමාදානය සංහිඳියාව සඳහා මේ ආගමික නායකයන්ගේ ඉගැන්වීම් හා උන්වහන්සේලාගේ චරිත ආරක්ෂා කළ යුතුයි.
ඒකට එරෙහිව කවර හෝ රට කවර අන්දමේ ක්‍රියාවක් කළොත් ඒකට අපි එරෙහිව අපේ විරෝධය පළ කළ යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ තුල නිෂ්පාදනය වෙලා තියෙන මේ චිත්‍රපටිය කලාව කියන එක මිනිසුන්ට අපහාස නින්දා කරන්න නෙමෙයි කලාව බිහි වුණේ. කලාව ලෝකේ බිහි වෙලා තියෙන්නේ මිනිසුන්ගේ සංහිඳියාව පිණිස, යහපත පිණිස, යහපත් වින්දනයේ පිණිස, සුන්දරත්වයේ පිණිසයි කලාකෘති නිෂ්පාදනය වෙලා කරන්නේ. කලාව බිහි වෙලා තියෙන්නේ. ඒ කලාව වැරදි බකට යොමු කළා ඕනෝට නින්දා අපහාස කරන්න යොදනවා. ඒක කලාවටත් මහා ලොකු නින්දාවක් කියන එක සඳහන් කරන්නට ඕන. ඒ නිසා මේ චිත්‍රපටිය පිළිබඳව අද මුළු මහත් ලෝකයේම දක්වන විරෝධයට අපි එක් විය යුතුයි. හැබැයි එකක් අපි සිහිපත් කරගත යුතුයි. කවර විරෝධයක් පළ කළත් ඒක සාමකාමී විරෝධයක් විය යුතුයි. අපි සාමය ගරු කරන උදවිය. අපි සාමය මේ කියන්නේ අති ධාවනකාරී තත්ත්වයෙන් මේ විරෝධ පළ කරන්න යාමෙන් නැති වෙන ජීවිතවලට වන්දි කෙවන්න කෙනෙක් නැහැ. ඒක නිසා මේ විරෝධයන් දැක්කීමේදී ප්‍රවේශයක් විය යුතුයි. ප්‍රවේශයක් විය යුතුයි. අප රට ආරක්ෂා කරගත යුතුයි. ඒ ජනතාව ආරක්ෂා කර යුතුයි. අපේ දේපල සියල්ල ආරක්ෂා කරගත යුතුයි. රටේ සාමය සමාදානය ආරක්ෂා කරගත යුතුයි. ඒ මත ඉඳගෙන තමයි මේ විරෝධය පළ කළ යුත්තේ තිබෙන්නේ. ඒ නිසා මේ රැස්වීම අපි දකින්නේ මේ අවබෝධය පිණිස, දැනුවත් කිරීම පිණිස. එතකොට එහෙම නැතුව මෙතන දොඩ බැලලා අපි පළපාලි ගිහිල්ලා කාටවත් හිංසාවක් ගමනට බාධාවක් කරලා ඒ විදිහේ විරෝධයක් කරන්න නෙමෙයි, ඔබ දැනුවත් කිරීමයි මේ රැස්වීමේ අරමුණ. ජනමාධ්‍යවේදියෙක් හැටියට අමින් මහත්මයා විශේෂයෙන් මං හිතන්නේ මේ පිළිබඳව එතුමාට හොඳ අවබෝධයක් දැනුවත් තියෙනවා. එනිසා එතුමා හරි කල්පනාකාරීව බුද්ධිමත්ව අප ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද මේ බඳු අවස්ථාවකදී? ඒ ගත යුතු ක්‍රියාමාර්ගය තමයි මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් අපි ඇති කරගන්න එක. මේ චිත්‍රපටිය පමණක් නෙමෙයි මම කියන්නේ. ඒකයි මම කිව්වේ අද ලෝකේ පුරා උදා වී පවතින මේ තත්ත්වය, මේ දේශපාලන වාතාවරණය, මේ පරිසරය, ලෝකාධිපත්‍යයේ පිළිබඳ ඇති වෙලා තියෙන මේ උණුසුම අපි තේරුම් ගන්න ඕන. ඒ මත තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. එනිසා කල යුතු ඇත්තේ මුස්ලිම් ලෝකයේ එක්සත් විය යුතුයි. මම දකින විදියට මුළු මහත් මුස්ලිම් ලෝකය එක්සත් විය යුතුයි. එක අරමුණකට යුතුයි. අපේ ආගම, අපේ ජාතිය රැක ගන්නවයි කියන එක හදින් මුළු මහත් මුස්ලිම් ලෝකයේම ඒකමතිකව හිතන්න යුගයේ උදා වෙලා තියෙනවා. Tamante එරෙහිව මේ අභියෝගය හරියට තේරුම් ගත්තේ නැත්නම්, ඒ අභියෝගයේ තේරුම් අරගෙන එක්සත් නුනොත් විනාශය අතලගයි කියන එක අපි හිතන්න වෙනවා. අනේ ටිකයි අපි දැනුවත් වුණා. ඒක නිසා අපි හරි ප්‍රවේශයෙන් මේ විරෝධතා ඉදිරිපත් කළ යුතුයි. අපට අපේ රට පසුගිය කාලය තුල අපහසුතාවයකට පත් වෙච්ච අධිරාජ්‍යවාදී බලවේග අපිට එරෙහි වෙන අවස්ථාවේදී මුස්ලිම් ලෝකය තමයි අපිට උදව් කළේ. අපේ ආරක්ෂාව පිණිස හිටියේ, අපට සහායට හිටියේ, අපේ හිතවතුන්ගේ හැටියට ක්‍රියා කළේ මුස්ලිම් රටවල් කියන එක අපි කවදාකවත් අමතක කරන්නේ නැහැ. ඒ තරම් අපේ රටට මුස්ලිම් ලෝකයේ ආදරෙයි. ඒ වගේම අද පවතින මහින්ද රාජපක්ෂ රජය මුස්ලිම් ලෝකයේ පිළිබඳ ශාල විශ්වාසයක් පළ කරලා ක්‍රියා කරන්නේ. මේ රටේ මොහොමඩ් නබී නායකතුමා උපන්දිනයේ නිවාඩු දිනයක් බවට පත් කරලා අපි එතුමාට ගෞරවය දක්වලා තියෙනවා. වගේම මේ රටේ මුස්ලිම් ජනතාවගේ ඉදිරි ගමනට අවශ්‍ය හැම සහයෝගයක්ම මේ රජය ලබා දෙනවා. එනිසා
මහින්ද රාජපක්ෂ යුගයේ මේ මුස්ලිම් ප්‍රජාව පිළිබඳව මේ රටේ නව යුගයක් ඇති කර කාල පරිච්ඡේදයක්. ඒක නිසා අපි මේ රජයත් ආරක්ෂා කරගෙන මේ රජයේ යන ඉදිරි ගමනට ශක්තිය ලබා දෙමින් මේ රජයට අපහසුතාවයක් එල්ල නොවන අන්දමින් මේ විරෝධතා ගෙල යමින් ක්‍රියා කර යුතුයි. මොකද අපි මොනවාරි අතිධාවනකාරී අන්දමින් ක්‍රියා කරලා දේපොළ විනාශ වුණොත් මොනවාරි දෙයක් වුණොත් තමන්ගේ ජීවිතවලට හානියක් වෙනවා වගේම රටට සමාජයට සාමයටත් බරපතල තර්ජනයක් එල්ල වෙනවා. ඉතින් මේ කරුණු ටිකත් අපි තේරුම් ගන්න එක අමින් මහත්තයා මං හිතන්නේ වැදගත් වෙනවා නේද? මේක අපි මේ අවබෝධය තමයි දැනගන්න ඕනේ. අපි මේ විරෝධය පළ කරනවත් එක්කම මේ අවබෝධයත් ඇතුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මේට වඩා මං හිතන්නේ එතුමා දැන් බොහොම පැහැදිලි මේ මෞලවිතුමා මොම ලස්සන කතාවක් කළා. මං හිතන්නේ මේ දැනුවත් වීම පිළිබඳ බොහොම වැදගත්. ඒ කතාවත් පෑමින් මාත්‍යාත් පුලින් බොහොම වැදගත්. ඒ පේනවානේ අපේ සිංහල පුවත්පත් පවා කොච්චර මධ්‍යස්ථව මේ ප්‍රශ්න දිහා බලනවාද? කොච්චර සාධාරණව මේ ප්‍රශ්න දිහා බලනවාද? ඒ විරෝධය කොච්චර ලස්සනට ඉදිරිපත් කරනවාද? එනිසා මුළුමහත් ජාති ආගම් ભેදයකින් තොරව මුස්ලිම් ප්‍රජාවට ඇතිවෙච්ච මේ දුක් වේදනා සහගත අවස්ථාවේදී අපි එකට ඉන්නවා කියන එක මේ සෑම දෙයකින් බඳ අපි එකට ඉන්නවා. මම මේ කතා කරන්නේ සබරගම විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් නෙමෙයි. මම කතා කරන්නේ ජාතික සමගිය සහ ආගමික සමගිය පිළිබඳ අන්තර් ආගමික සංවිධානයේ සභාපතිවරයා හැටියට. මම හැම විටම මේ රටේ ජාතික සමගියත් ආගමික සමගිය උදෙසාත් මගේ කාලය කැප කරලා ක්‍රියා කරපු එක්කෙනෙක්. මම කිසිම ආගමකට කිසිම ජාතියකට යම්කිසි කරදරයක් හිරියාරයක් පීඩාවක් එනවා නම් මම ඒක හැම විටම ඒ යුක්ති සහගතව මම ඒ හැම අවස්ථාවකදීම බලලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ ද්‍රවිඩ ජනතාවට හෝ වේවා මුස්ලිම් ජනතාවට හෝ වේවා සිංහල ජනතාවට හෝ වේවා කිසිදු අසාධාරණයක් වෙනවා දකින්න මම කැමති නැහැ. මම කැමති අතීතයේ පටන් මේ රටේ අපි එක්කම සහෝදරත්වයෙන් යුතුව ජීවත් වෙලා තියෙනවා. මේ රට අද මේ තත්ත්වයට දියුණු වෙලා ගමන් කරලා තියෙන්නේ මේ සිංහල වැඩි ප්‍රජාවක් ඉන්න වැඩි ජනතාවක් ඉන්න සිංහල ජනතාවගේම ශක්තිය මත නෙමෙයි. මේ සියලුම දියුණුවේ කොටස්කාරයෝ මේ රටේ මුස්ලිම් ජනතාව මෙම දෙවිට ජනතාවයි කියන එක මම පිළිගන්නවා. ඔවුන්ගේ දහඩිය කඳුළු මේ රට වෙනුවෙන් හෙළලා තියෙනවා. මේ රට වෙනුවෙන් මේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් මේ හැම ජාතියක්ම හැම ආගමක්ම තමන්ගේ ලේ කඳුළු හලා තියෙනවා. සාවුන් සියලු දෙනාගේ කෙරෙහිම අප තුළ තියෙන එක හා සමාන ගෞරවයක් සැලකිල්ලක්. එනිසා අපි ජාතික සමගියත් ආගමික සමගියත් ගොඩනගා ගන්න ඕන. ඒ තුළින් තමයි අපිට සංවර්ධනය කරා ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා හොඳ දේශපාලන වාතාවරණයක් අද මේ රටේ පවතිනවා. ඒ දේශපාලන වාතාවරණය තුළ අපි එක්සත් එක් සිත්ව කටයුතු කරමින් දුක වේදනා සැප බෙදා හදා ගනිමින් කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි නබේ නායකතුමාට දක්වන උදාාරතම ගෞරවය. එතුමා අපේක්ෂා කළෙත් ඒකයි. එතුමා අපේක්ෂා කළෙත් ඒකයි. ඒ නිසා මේ අවස්ථාවේදී මට මේ වැදගත් අවස්ථාවට සහභාගී වෙන්න අවස්ථාව සලසා දීම පිළිබඳ මේ සංවිධාන එකමුතුවට මගේ ස්තුතිය පිරිනමනවා. මම නායකතුමන්ට කළ මේ අපහාසයේ අගෞරවය හෙලා දකිනවා. ඔබ සමගිය හදවත් තුළට ඇතිවෙච්ච දුක වේදනා පිළිබඳ මගේ බලවත් සංවේගයත් දුකත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් ඔබ හැම දිනාටම වාසනාවත් අනාගතයක් උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මගේ අනුශාසනය අවසන් කරනවා.